මෝනින් මේක බලද්දී ඔයගොල්ලෝගේ වෙලාව කොහොමද දන්නේ නැහැ. හැබැයි දැන් නම් මට උදේ 8යි. මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ කොළඹ යන්න. මම ඔයාලට පෙන්නන්නම් ඇත්තට කලින් කොහොමද කොළඹ කියලා. vlog එකේ අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අද මොකද vlog එකේ වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි උදෙන්ම අපේ වැඩ ටික කරගන්න යන්න පිටත් වුණා. මම දැන් ඔයාලට පෙන්නන්නේ නත්තරට කලින් කොහොමද ගෝල්ෆ් රේස් එක තිබ්බේ කියලා. ඒ කියන්නේ මේ දෙසැම්බර් අන්තිම වෙනකන් ගෝල්ෆ් රේස් එකේ කානිවල් එකක් තියෙනවා. මම ඒකටත් මේ මාසේ යන්න හිතාගෙන ඉන්නවා. එහෙම ගියොත් ඔයාලට ඒකේ vlog එකකුත් අරගෙන එන්නම්. කානිවල් එක පටන් ගන්නව ඇත්තේ හවස. මේ මම යන ටයිම් එකේ උදේ වරුව නිසා ඒ ඔක්කොම ක්ලෝස් කරලා තිබ්බේ. මේ ටිකේ රෑට ලයිට්ස් එහෙම ආවම මාරම ලස්සන ඇති. මේ වලට පේන්නේ ගෝල්ෆ් රේස් එකේ තිබ්බ එක නත්තල් ගහක්. මේ වගේ ඩෙකොරේෂන්ස් ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ ඒව ටික මම පුළුවන් ටික මේ වීඩියෝ එකට රෙකෝඩ් කරගත්තා. මේ තමයි මම දැකපු ලස්සනම නත්තල් ගහේ ඩෙකොරේෂන්ස් වලින් මේක තියෙන්නේ පෝට් සිටි එකේ. ඊට පස්සේ මේ නම් කිංස්බරි එකේ නත්තල් ඩෙකොරේෂන්ස් ටික මේවා ඇත්තටම ලස්සන ඇත්තේ රෑට. ඊට පස්සේ අපි ආවේ කෙලින්ම කොච්චිකඩේ චර්ච් එකට අපිට බ්ලෙසිං වගේක් කරගන්න තිබ්බා. අපේ ඉස්සරහ වැඩවල ටික සාර්ථක කරගන්න බ්ලෙස් කරගන්න තමයි ආවේ. මං චර්ච් ආවම කරන්න ආස දෙයක් තමයි කැන්ඩල්ස් පත්තු කරන එක. මගේ ළඟ ඉන්න හැමෝම වෙනුවෙන් එක්කෙනාට එක ප්‍රාර්ථනාව ගානේ මේ විදිහට කැන්ඩල්ස් පත්තු කරනවා. ඉතින් මම උපතින් බෞද්ධ කෙනෙක් වුණත් මම එන්න ආසම පල්ලියක් තමයි කොච්චිකඩේ පල්ලිය කියලා කියන්නේ. මොකද එතෙන්ට ඇවිල්ලා මම ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම වගේ මට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි අර වගේ ස්ටැචු එකක් ගත්ත අපේ අම්මට. ඒකත් අරගෙන ගිහලා ෆාදර් ළඟට ගිහිල්ලා බ්ලෙස් කරගත්තා. ඒ කරලා අපි ආවා පෙටාවලට. අපේ ගෙදරට ඕනි කරලා තිබ්බ ලයිට්ස් වගේක් ගන්න තමයි පෙටාවලට ආවේ. මේ ටිකේ නම් පෙටායි ස්ට්‍රීට්ස් ඔක්කොම ක්‍රවුඩඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. මේ බලන්නකො වන් ගෝල්ෆ් රේස් එකට ඉන්න සෙනක. මේකේ පොලිම තියෙනවා. වන් ගෝල්ෆ් රේස් එකේ ඉඳන් ITC එකත් පාස් කරලා පොලිම තිබ්බා. පුදුම සෙනකක් හිටියේ වන් ගෝල්ෆ් රේස් එකට යන්න. ඊට පස්සේ අපි ආවා ඩයිනමෝ එකට. මේක මවුන්ට් ලෙවනියා වල ඩයිනමෝ එක නෝ ලිමිට් එකේ ඉස්සරහ තමයි තියෙන්නේ. මම ඩයිනමෝ එකේ කන්න ආසම කෑමක් try කරන්න තමයි ආවේ. ඒ අර ඒගොල්ලෝගේ තියෙනවා චිකන් සම්මරීන් එකක්. මේක මම මෙච්චර කාල try කරලා තිබ්බේ වැල්ලවත්ත හරිය තියෙන ඩයිනමෝ එකකින්. මවුන්ට් ලෙවනියා වල ඩයිනමෝ එක අලුතින් දාපු නිසා මට හිතුණා මේකටත් ඇවිල්ලා try කරලා බලන්න. හැබැයි මම හිතන්නේ එක්ක මට මම වැල්ලවත්තේ try කරන එකයි පොඩ්ඩක් මිස්ප්ලේස් වෙලා තියෙනවා. හැබැයි එතන තිබ්බ සබ්මැරීන් වලින් තිබ්බ චිකන් සබ්මැරීන් එක තමයි මම ගත්තේ. ඒ වුණාට වැල්ලවත්ත මම try කරපු එක මීට වඩා මාරම රසයි. සහ ඒකට මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් හම්බ වුණා. අපිට මේ පෝෂන් එකට නම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බ වුණේ නැහැ. අපි ඇඩිෂනල් පේ කරලා තමයි ඒකත් ගත්තේ. ඇත්තම කතාව කිව්වොත් මම වැල්ලවත්ත අපි try කරපු චිකන් සබ්මරීන් එක තරම් මේක quality නැහැ. ඒකේ පෝෂන් එක ඇත්තටම අපි දැනට කෑවම බඩ පිරෙනවා සහ ඒකේ ෆිලින් එක මාරම ලොකුයි. හැබැයි මේකේ එහෙම ලොකු ෆිලින් එකක් කියලා තිබ්බේ නැහැ. ඊටත් වඩා මේකට වඩා වැලවත්තේ එක මාර රසයි. මේකත් අවලක් නැහැ ෂේප්. හැබැයි මම අර හිතාගෙන හිටපු quality එක සහ ඒ රස මේකේ තිබ්බේ නැහැ. ඩයිනමෝ එකේ තියෙන අනිත් කෑම වලින්ට වඩා මම ඒකේ කන්න ආසම කෑමක් තමයි සබ්මැරීන් කියලා කියන්නේ. වෙන වෙන කෑමත් මම කලින් try කරලා තියෙනවා. හැබැයි මට සබ්මැරීන් එක තරම් සෙට් වෙලා නැහැ. අපිට මේක උනේ 1300 ගාණක්. කෝක් එකේ නම් කෝක් වලට වැඩිය අයිස් පුරවල තියෙනවා. අන්තිම ටික පොඩි තියෙන වතුර රහක් විතරයි ඇත්තටම. මෙයාලගේ මේ මවුන්ට් ලෙවනියා එකේ ප්ලේස් එක ගැන කියනවා නම් එතන හදලා තියෙන විදිහත් එක හරිම කාම්. අපි ගියපු ටයිම් එකේ නම් එච්චර සෙනගක් හිටියේ නැහැ. උදේ 10ට වගේ තමයි අපි එතෙන්ට ගියේ. හරිම නිදහස්ව ඉඳන් කැම කන්න පුළුවන් ටිකක් ලොකු ස්පේස් එකක් එහෙම තියෙනවා. ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකේම ස්පේස් තියෙනවා. ඉතින් අපි කන ගමන් ඊට පස්සේ පොඩි chat එකක් දාන්න පටන් ගත්තා. අපි දෙන මේ කතාව වෙන්නේ
මේකට වඩිය වැල්ලවත් අපි try කරපු සබ්මැරින් එක රසයිනේ කියලා. මං හිතන්නේ එක්කෝ වෙන જાති දෙකක් පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. අනේ මන් දෙතන තිප් එක තමයි ඉතින් මම ගත්තේ. එහෙනම් මම vlog එක මෙතනින් නවත්තනවා. vlog එක අන්තිම වෙනකම් බලපුවාලා හැමෝටම ස්තුතියි. තවත් දවසක vlog එකකින් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න.